හා යාළුවෝ ඉතින් කොහොමද මේ අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තිනවා ඒක ගැන චුට්ටක් කතා කරන්න තමයි මේ අදාව. ඉතින් මේක ෆිල්ම් එක මර්සි 2026 ඉතින් 26 ජනවාරි තමයි මේක මේ රිලීස් කරේ. මාර අලුත් ෆිල්ම් එකක්. ඉතින් අර මේ AI සම්බන්ධ සම්පූර්ණ මේක AI සම්බන්ධව යන්නේ. ඉතින් AI සම්බන්ධව ඊට පස්සේ ක්‍රිමිනල් සම්බන්ධව ඊට පස්සේ අර ඉන්වෙස්ටිගේෂන් සම්බන්ධව ඊට පස්සේ මිලිටරි ඒ වගේ අර අලුත් තාක්ෂණය සම්බන්ධව තියෙන මේ අලුත් ෆිල්ම් එකක් මාරම සුපිරි හරිද මම ඇත්තටම මේ අරම මේ තප්පරයක් අද ස්කිප් කරේ නෑ ආපහු මේ රිවයින් කර කර තමා බැලුවේ හරිද ඊට පස්සේ තාරිත් එක තමයි මේක මේ ස්ටෝරී එක හොඳට අර නිකන් ඩීප් අනම්මනම් මුකුත් නෑ මේ ගලාගෙන යනවා ස්ටෝරී එක හරි ලස්සනයි සබ්ටයිටල්ස් තියෙනවා නම් වට ඉංග්‍රීසි බැරි නම් මට වගේ සබ්ටයිටල්ස් දාලා බලන්න පුළුවන් ඉතින් සබ්ටයිටලුත් තිබ්බ මේ Google එකකින් හොයාගන්න පුළුවන් වුණා ඉතින් ෆිල්ම් එකත් ගත්ත හැකි මං ගත්තේ පොප්කෝර්න් එකෙන් ඉතින් මාරු හරිද ඉතින් මේක ස්ටෝරී එක තමයි මේක මේ අර නූතන අර උසාවියක් හරිද අනාගතයේ එන්න තියෙන මේ කන්සෙප්ට් එකක් මේක හරිද මාර පර්ෆෙක්ට් හරිද සුපිරි ඉතින් මේක තියෙන්නේ අර AI ඒ කියන්නේ සම්පූර්ණම මේ අර ජජ් ඒ කියන්නේ විනිශ්ශාසනය තියෙන්නේ විනිසුරුවරයා මහාධිකරණ විනිසුරුවරයා සම්පූර්ණ AI කෙනෙක් හරිද ඉතින් ඔන්න ඔකයි සම්පූර්ණ මේක ඉතින් අර LAPD එකේ ඔෆිසර් කෙනෙක් ඉන්නවා ඌ මං හිතන්නේ හොඳ රෑන්ක් එකක් තියෙන පොරක් හරිද සාමාන්‍යයෙන් ඇමරිකන් ෆිල්ම් වලට එහෙමනේ ගන්න ප්‍රධාන චරිතය වෙන්නේ ඉතින් අර මේ ඒ ඔෆිසර් ගේ වයිෆ් පියගෙන් ඇල්ල මැරලා තියෙනවා හරිද ලෝක තමා සිද්ධිය ඕකට තමා අරුව මේ ගෙනල්ලා මේ ඌව ප්‍රශ්න කරන්න හරි ප්‍රශ්න කරන්න කියන්නේ මිනිස්සු කවුරුත්ම නැහැ හරිද සම්පූර්ණ AI එකට බාර දීලා තියෙන්නේ ඒ AI එකට සම්පූර්ණම ඒ වෙනකොට සම්පූර්ණ ඩිවයිස් තියෙනවනේ මෝ කියන්නේ ෆෝන්ද ටැබ්ලට් ඊට පස්සේ කම්පියුටර් CCTV බෑන්ක් account TikTok ද හැම මගුලම හරිද හැම මගුලකටම ඕන වෙලාවක ඇක්සස් තියෙනවා හරිද අනිත් එක ඕන වෙලාවක ඒ කියන්නේ හැම කෙනෙක්ම බැඳිලා ඉන්නවා මේ AI මේ AI එක්කෙනාට ඒ කියන්නේ මේ උසාවියට මේ ඕනම වෙලාවක සහාය දෙන්න හරිද ඉතින් ඔන්න ඔහොම තමයි සිද්ධිය යන්නේ විනාඩි 90ක් තියෙනවා මේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න හරිද දැන් මේ ඒ නඩුවට මුහුණ දෙන කෙනා දැන් මේකේ තියෙන්නේ මේ ඔෆිසර්ට තියෙනවා විනාඩි 90ක් හරිද ඔය විනාඩි 90 ඇතුළත අර ප්‍රසන්ටේජ් එකක් තියෙනවා එක පැත්තක තියෙනවා වෙලාව අනිත් පැත්තකින් ඩවුන් වෙනවා කවුන්ට් ඩවුන් වෙනවා අනිත් පැත්තේ අර ප්‍රසන්ටේජ් එකක් තියෙනවා 100%ක් ඊට පස්සේ 100%ක් ගියොත් කොහොමත් මෙයා මැරෙනවා ඒ කියන්නේ එයා වැරදි කෙලිම මරණ දඬුවම හරිද ඊට පස්සේ දැන් මේ වෙනකොට 80 ගණන් වල වගේ තියෙන්නේ ඊට පස්සේ මේ මෙයාගේ යනවා රේට් එක 97.5ක් වගේ හරිද මට හරියට මතක නෑ උපරිම යනවා ওই ගණන් වලට ඉතින් ඒ අර විනාඩි ගානක් තියෙනවා ඒ විනාඩි ගාන ඇතුළත අරයක් පොඩ්ඩක් ඩවුන් කරොත් එහෙම පොඩි බ්‍රේක් එකක් තියෙනවා හරිද ඒක බ්‍රේක් මේ ඩවුන් වෙන්නේ අනිවාර්ය ඒ කියන්නේ එවිඩන්ස් ඕනේ මේ AI නේ බොරු කියන්න බෑ කොහෙවත් බොරු කියන්න බෑ බොරුවක් කියව ගමන් CCTV වල හරි ෆෝන් එකේ ඩීටේල්ස් හරි ඕන දෙයක් ටටක් ගාලා පෙන්නනවා ඉතින් කොහොම හරි මේ ඔන්න එහෙම සීන් එකක් තමයි සම්පූර්ණ ස්ටෝරි එක කියන්න ඕනේ නෑ මේකේ ඉතින් බලන්න හරිද අවසානයේ මේ හිතන්නේවත් නැති දෙයක් විදියකින් තමයි ඉවර වෙන්නේ. හරියට මාර විදියට සර්ප්‍රයිස් උදා. ඒ කියන්නේ දැන් කොහොමත් ෆිල්ම් එක බලන් ඉඳගද්දි අපිට තේරෙනවනේ මේක කොහොම හරි අර දැන් తీරනවා කියලා. ඔක මරන්න නම් උත්තර ෆිල්ම් එකක් ගහන්න නෑනේ. ඉතින් අන්නේ බේරෙන විදිය. හරිද? ඉතින් මූට අර මේ ඔය ක්‍රිමිනල් කේස් අර ඉන්වෙස්ටිගේෂන් කරනම උට පට්ට තියෙනවා මේ මීටරයක් හරිද? අර ෂර්ලොක් හෝම්ස්ට වගේ. ඉතින් මූ අර එක පාරවලින් යනවා විනාඩි 90 ඇතුළත හරිද ගිහිල්ලා කොහොම හරි මේ පොයින්ට් එක හොයාගන්න පොයින්ට් එක අවසානයේ බලාගෙන ඉද්දි අවසානේ නම් අර හිතන්නේවත් නැති දෙයක් හරිද ඊට පස්සේ මේ ඒක මාරු හරිද තව ගොඩක් කියන්න ඕනේ නැහැ එහෙම නැත්නම් වීඩියෝ එකක් දික් වෙනවා මේ අනිත් එක ෆිල්ම් එකේ රහත් නැති වෙනවා හරිද මම කිසිම ෆොටෝ එකක් දාන්නෙත් නැහැ මේකේ ඔතනින් එහාට අර මේ ඒ කියන්නේ දැන් සීන් එක කියවනේ ගෑණි මැරෙලා අරුගේ වයිෆ් පිහියෙන් ඇල්ල මරලා තියෙනවා ඒක තමා සීන් එක
ඒකෙන් නඩුව උගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන නිකන් විස්තරේ තම සම්පූර්ණයම ෆිල්ම් එක තිීම හැරද ඉතින් මේක ටෙක්නෝලජී එක පාෆෙක්් හරි ඇත්තටම මේ හිතනවනය අනාගත ඒ වගේ එකක් ඒ කියල් හරි දේ වගේ තාක්ෂණයක් හරි එහෙනම් මේ ඇති ඉතින් ඔගොලෝ ෆිල්ම් එක බලන්න හොඳයි වීකෙන්ඩකට මේ හොඳයි කියලා හිතනවා මෙන්න මේ ෆිල්ම් එක බලන්න අනම්මනක් නෑ මේ ඔය කොටකොට දාන මොකුත් නෑ මේ කිසිම ප්‍රශ්නයන්න ඕන ඕකැන් කොහොන දිකට බැලු හැකි මරු හරිද මාර එක මාර ඉන්ට්‍රස්ටිං හරිද මම ඇත්තරම මේ සබ්ටයිටල්ස් දාලා මං අර පුෂ්කරක තම බැලු හරිද ඒගැන එකදිකට කියන සම්පූර්ණ මොකක්ද මේක ඒටු සෙට් කියලා බලන්න අරහෙම ආසයිතනවා හරිද ඉතිං ඉතිං ඩවලෝඩ් කරගන්න පුළුවන් ඔගොල්ලොන්ට මම එක මේ ලීගල් දිල්ලීගල් තරම් දන්න පොප්කෝන්් එකින් ඩවන්ලෝඩ් කර අරිද ඔගොල්ලු බලන් සටයිටල්ස් තියෙනවා Google එක සච් කරල බලන්න මසී 2026 සිංහල සප් කියලා එනවා ඉතිං හොඳ එනම් අපි තව එකින් හම්මු බයිබයි